ක්‍රියේෂන් channel එකට ඉතින් වෙනදා වගේ ඔයගොල්ලන් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද නම් ඇඳුමක් මහන වීඩියෝ එකක් නෙමෙයි අරගෙන ආවේ. ගොඩාක් ස්පෙෂල් වීඩියෝ එකක්. මම ගත්ත බඩු වගේක් අන්පැක් කරන්න යන්නේ. ඉතින් මේ ඔක්කොම මෙහෙම වලට සම්බන්ධ දේවල් නිසා මං හිතුවා ඒ ගැන ඔයගලන්ටත් වීඩියෝ එකක් අරන් ආවොත් ගොඩක් වටී කියලා. ඉතින් මහන්න ඉගෙන ගන්න අයට ඒ වගේම දැනටත් මහගෙන යන අයටත් මේ බඩු ගොඩක් ඕනේ වෙයි. අපේ ඇඳුමක ක්වොලිටි එක තීරණය වෙන්න අවශ්‍ය වෙන බඩු කිහිපයක් තියෙනවා. ඉතින් අපි බලමු මොනවාද අරගෙන තියෙන්නේ කියලා. ඉතින් මම ෆස්ට් ටයිම් තමයි මෙන්න මේ විදිහේ ස්ටීම් අයන් එකක් ගත්තේ. මේන් කියලා කියනවා තව බොටල් අයන් කියලා කියනවා. ඉතින් ගොඩක් ඇඳුම් මහන බිස්නස් එකක් කරන කෙනෙක්ට තමයි මේක අවශ්‍ය වෙන්නේ. තමන්ටම මහ ගන්නවා නම් ඉතින් මේ වගේ අයන් එකක් අත්‍යවශ්‍යම නෑ. මොකද ඔයගලන්ට ගෙදර අයන් එකකින් උනත් තමන්ට අවශ්‍ය විදිහට ඒක කරගන්න පුළුවන්. ඉතින් මේක මම ෆස්ට් ටයිම් තමයි මාත් අන්පැක් කරලා බලන්නේ. මම මේක ඕඩර් කරලා ගෙන ගත්තා. ඉතින් ඕගොල්ලෝ කාට හරි මේක ඇත්තටම මට මගේ මිස් රෙකමන්ඩ් කරපු එකක්. ඉතින් ඒක නිසා මම හිතනවා හොඳයි කියලා. ගොඩක් බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේක මිලදී ගන්න ඕන නම් අපේ දැන් WhatsApp group එකක් තියෙනවානේ. මම ඒක මේ වීඩියෝ එකකට දාන්නම් link එක. ඉතින් ඒකෙන් ඔයගලන්ට මට මැසේජ් එකක් දාලා අහගන්න පුළුවන් මේක ගත්ත තැන. ඒ වගේම මේකේ ප්‍රයිස් එක මට වුණා 12500ක්. ඒකම මට ෆ්‍රී මෙන්න මේ විදිහට අයන් ෂූ එකක් හම්බුණා. මම මේක පෙන්නන්නම් ෆ්‍රී හම්බෙච්ච එක. මෙන්න මේ විදිහේ අයන් ෂූ එකක් හම්බුණා. මේකත් අපිට වෙළඳපොලින් ගන්න කියොත් 1500ක් 2000ක් වගේ මුදලක් යනවා. ඉතින් මේ තියෙන්නේ බොටල් එක. මේක ඇතුලේ මම හිතන්නේ මේක ඇතුලේ තමයි තියෙන්නේ. මෙන්න මේ අඳුම මෙන්න මේ කොටස් කිහිපයක් තියෙනවා මේකේ. නට් එකක් ඒ වගේ දේවල්. මේක අයින් කරන්න ඔයගලන්ට ඒක ගැන අදහසක් ඇති කියලා මම හිතනවා. මම තාම මේක පාවිච්චි කරලා නැහැ. ඒක නිසා මට දැන් ඔයගලන්ට මේක කොහොමද කියන්නේ කියන්න බෑ. එතකොට මෙන්න මේ තියෙන අපේ අයන් එක. ඒක ටිකක් බරයි හිතුවට වඩා. මේ විදිහට ඉතින් මේක තමයි අයන් එක. තියෙන වයර් එක මෙතන හැන්ඩල් එක. මම මේක ගැන හරියටම දන්නේ නැහැ කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. මොකද මම පාවිච්චි කළේ නෑ ඇත්තටම. ඒ නිසා මට මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්න බෑ මම මේක මෙහෙම පාවිච්චි කරන්න කියලා. මම මේක යූස් කරලා ඔයගලන්ට අවශ්‍යයි නම් කියන්නේ මම මේක ෂෝට් වීඩියෝ එකක් විදිහට හරි ඔයගලන්ට අරගෙන යනවා පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ වගේම තව එක මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේක අපිට අයන් එක තියලා තියෙන අයන් පෑඩ් එක මම හිතන්නේ කියන නම මේක හරියටම දන්නේ. ඉතින් මෙන්න මේක ගොඩක් හයියි එක. ඒ කොටසක් තියෙනවා. ඔය කොටස් ටික තමයි මේකට ඇඩ් වෙන්නේ. ඉතින් මොන බ්‍රෑන්ඩ් එකකින් ගත්තත් අපිට ඔය කොටස් ටික තමයි හම්බෙන්නේ අයන් එකට. අර අයන් ෂූ එක නම් මට ෆ්‍රී තමයි හම්බ වුනේ. ඉතින් මම නම් හොලබාවට නිසා මම එවෙලම ඕඩර් කරලා ඉවරලා ඒ වෙලෙම ගෙන්න ගත්තා. ෆ්ලෑෂ් එකක් දැම්මලා ඔයගලන්ට කුරියර් උනත් කරන ඔයගොල්ලෝ කොහේ හිටියත් ලංකාවේ කොහේ හිටියත් ඒගොල්ලෝ දවස් දෙකක් වගේ ඇතුළත කුරියර් කරනවා කියලා තමයි මට නම් කිව්වේ. ඊළඟට මම තව පොඩි පොඩි අයිටම් වගේක් ගත්තා. ඒව නම් එතන නෙමෙයි ගත්තා. ඒකත් වෙනම ෂොප් එකකින් ගත්තේ. මෙන්න මේ මට අත්‍යවශ්‍යම වෙලා තිබ්බ ටිකක් තමයි මේ තියෙන්නේ. ෆුඩ් වර්ග ටිකක් මම පෙන්නනවා. අපි නෝමල් ෆුඩ් එකෙන් මහන්නේ ඔක්කොම ඒ වුණාට අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන් ෆුඩ් වර්ග තියෙනවා. මුලින්ම මම මේ නීඩල් සෙට් එකක් ගත්තා. මොකද මේක සිංගර් එකෙත් නෑ 12 සයිස් එක. මම සිංගර් 3-4 ගම් බැලුවා මට හම්බුනේ නෑ. 10 14 ඒ සයිසස් තියෙනවා නීඩල් වල. චුකින් මැෂින් වලට 12 සයිස් එක තිබෙම නෑ ස්ටොක් එක දැන් මාස කිහිපයකින් ඉඳන්. ඉතින් ඒක නිසා මම මෙතන තියබ නිසා මම එකෙන් සෙට් එකක් ගත්තා. ඊළඟට මම මෙන්න මේ විදිහට ෆුඩ් වර්ග ටිකක් අරගෙන තියෙනවා. මුලින්ම මම පෙන්නන්නම්. මම මෙන්න වන් සයිඩ් ෆුඩ් එකක් ගත්තා. මේක තමයි වන් සයිඩ් ෆුඩ් එක.
මෙන්න මෙතන පොඩි හිඩිසක් තියෙනවා. ඉතින් ඕගලන්ට අපි අර ඉන්විසිබල් ෂිපර් ෆුට් එක නැති වුණාමත් මේ වන් සයිඩ් දෙපැත්තට මාරු කරලා මහන ෆුට් එක තමයි මේක. ඉතින් මේ විදිහට වන් සයිඩ් ෆුට් එකක් ගත්තා. මට ඩිසයින් මහද්දී ඔය කෝඩ් එහෙම අල්ලද්දී මේක හරිම ස්මූත් විදිහට මේකෙන් වැඩ කරන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ ෆුට් එක ගත්තේ. ඊළඟට මම අරගෙන තියෙනවා මෙන්න මේ ෆුට් එක. එනවා නේද? මේක තමයි හෙම් ෆුට් එක. ඉතින් ගොඩාක් අපිට ෆ්ලෙයාර්ඩ් ස්කර්ට් මහද්දී හරිම ලස්සනට මහන්න අමාරුයි. මොකද වාටේ රැලි වෙන්න බලන ගොඩක් වෙලාවට. ඉතින් මම වීඩියෝස් වලදී උනා ටිකටම වහගෙන යද්දී ගොඩක් වෙලාවට රැලි වෙන්න බලනවා. මටත් කන්ට්‍රෝල් නැහැ. මොකද මම වීඩියෝ එක නිසා ඉක්මනට කරන්නත් අවශ්‍යයි. වීඩියෝ එක ගැන හිතලා හෙම් ෆුට් එකෙන් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඒක නිසා තමයි මම ඒක මිලදී ගත්තේ. අපිට ගොඩක් ක්වොලිටි එකට අපේ වැඩේ කරගන්න පුළුවන් වෙන නිසා. ඊළඟට මම අරගෙන තියෙනවා ගැදරින් ෆුට් එකක්. මෙන්න මේ විදිහට. ඉතින් අපිට ඇඳුම් ගැද කරද්දී නූල් ඇදගද්දී අපිට එකෙන් ගොඩක් ප්‍රයෝජනවත් වගේම අපේ කාල වේලාවත් ගොඩක් ඉතුරු වෙනවා. ඉතින් අවසාන වශයෙන් මම අන්තිමට අරගෙන තියෙන තවත් ෆුට් එකක්. මේක මම ගොඩක්ම ගත්තේ මට සාරි ජැකට් කරන්න අවශ්‍ය වෙන නිසා. ඉතින් මේකට වයර් කෝඩ් ෆුඩ් කියලා කියනවා. එක එක නම් වලින් හඳුන්වනවා ඇති. මම හඳුන්වන්නේ ඒ නමින්. ඉතින් මෙන්න මේ විදිහට පිටිපස්සෙන් අපිට කෝඩ් වයර් එක යන්න පුළුවන් විදිහට කෝඩ් නූල යන්න පුළුවන් විදිහට මේ විදිහට කාණුවක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ෆුට් එක නම් මට ගොඩක් අවශ්‍ය වෙනවා. මට සාරි ජැකට් ඩිසයින් කරද්දී එතකොට අපිට මේ ෆුඩ් ගොඩක් අවශ්‍ය වෙනවා. බ්‍රයිඩල් වෙයා කරද්දී ඇත්තටම නෝමල් ඇඳුම් වලට වඩා අපිට බ්‍රයිඩල් වෙයා කරද්දී මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් එක එක සාරි වලට ඩිසයින් දාද්දී මේ වගේ ඒවා තිබ්බොත් අපිට හරියම පහසුයි මහන්න. පැය ගණන් කාලය යන්නේ ෆුට් එක මාරු කරගත්තා. ඒ විදිහට මෙව නැත්තම් නෝමල් ෆුට් එකකින් ඒ වගේ දේවල් කරන්න ගියාම ආයි ගලවන්න එතකොට බල මහන්න ඒ වගේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ඔයගලන්ට පුළුවන් තමන්ගේ වැඩ ලේසි කරගන්න මේ වගේ ෆුට් පාවිච්චි කරන්න. එතකොට ක්වොලිටි එක වැඩි කරගන්න මේ විදිහට අයන් පාවිච්චි කරන්න. ඉතින් ගොඩක් දේවල් තියෙනවා අපිට. මහන්න ඉගෙන ගද්දී අවශ්‍ය නොවුනට අපිට ඉදිරියට බිස්නස් එකක් කරගෙන යද්දී එතකොට අපේ ඔය සාරි ජැකට් බ්‍රයිඩල් වෙයා ඒ වගේ දේවල් තියෙනවා. ඒක ක්වොලිටි එක වැඩි කරගන්න පුළුවන් අයිටම්ස්. ඉතින් මම මේ ළඟදී ගත්ත කිහිපයක් තමයි ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් මේ වගේ තවත් මම ඔයගලන්ට වීඩියෝස් අරගෙන යනවා. ඇඳුම් මහන විදිය විතරක් නෙමෙයි අපි කොහොමද ඒවල ක්වොලිටි වැඩි කරගන්නේ. ඉතින් මේ වගේ බඩු පාවිච්චි කරන ඉතින් ඇත්තටම මම මුලින්ම කවගේ මම අයන එක තාම පාවිච්චි කරලා නැහැ. ඉතින් කාට හරි මේක පාවිච්චි කරන විදිය දැනගන්න ඕන සහ මේ බ්‍රෑන්ඩ් එක ගැන රිවිව් එකක් ඕන කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මම ඔයගලන්ට මේක පාවිච්චි කරලා කියන්නම් මේකේ තත්ත්වය කොහොමද, මේක හොඳයිද සහ මේක පාවිච්චි කරන විදිය ගැන. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝස් වලින් හම්බෙමු. ඉතින් මට අවශ්‍ය වුණේ අද ඔයගලන්ට මේ ටික පෙන්නන්න. ඒක මතක් කරනවා අපේ WhatsApp group එක තියෙනවා. ඉතින් ඔයගලන්ට ඒකත් එක්ක join වෙන්න පුළුවන්. ඔයගලන්ගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඉතින් මෙහොත් සම්බන්ධ වෙන ගැටලුවක් අපිට ඒකෙදි කතා කරලා විසඳ ගන්න පුළුවන්. එතකොට පොඩි වීඩියෝ ක්ලිප්ස් ඔයගලන්ට ඒක ෂෙයා වෙනවා. ඉතින් ඒකත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ළඟදීම තවත් ඇනිමක් මහන වීඩියෝ එකක් ඔයගලන්ට එහෙනම් අරගෙන එන්න.